සුදසක් කියන්න වලට මගේ මල්ලිල දෙන්නෙක් මේ ළඟදී ඇහුවා අයියේ කොහොමද බඩු පෙට්ටියක් ලංකාවට යවන්නේ ඒ ගැන වීඩියෝක් කරන්න පුළුවන්ද කියලා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාගෝ සර්විස් එක මාර්ගයෙන් ලංකාවට බඩු පෙට්ටියක් එහෙම නැත්නම් කාගෝ බොක්ස් එකක් යවන විදිය ගැන සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ වලට කරන්න බලාපොරොත්තු වෙන සරලව. ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔබට තියාගන්න. ඒතරම වීඩියෝ දැම්ම ගමන් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලගේ පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. මගේ Facebook page එක සහ Instagram page එකත් follow කරලා තියාගන්න කියලා ඔයාලෙන් ආදරේ ඉල්ලා සිටිනවා. එහෙනම් යාළුවනේ තවත් වෙලා නොකන intro එකට ගිහිල්ලා අපි වීඩියෝ එකට යමු. ලංකාවට බඩු පෙට්ටියක් යවන විදි කීපයක්ම තියෙනවා. ඒ අතරින් ගොඩක් අය අතර ප්‍රසිද්ධම යවන විදිය තමයි EMS වලින් බඩු පෙට්ටිය ලංකාවට යවන එක. සාමාන්‍යයෙන් EMS වලින් යවද්දී බඩු පෙට්ටිය සාමාන්‍ය සතියෙන් සති දෙකකින් වගේ අඩු කාලෙකින් ලංකාවට බඩු පෙට්ටියක් යැවීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ EMS වලින් යවද්දී පොඩි ප්‍රශ්නයක් තමයි EMS වලට යන shipping cost එක ගොඩක් වැඩි. ඒක නිසා මේකට යන වියදම ඔයාලට ඔයාලගේ බඩු පෙට්ටියට දැම්ම බඩු වලට වඩා වැඩි වියදමක් වෙන්නත් ඉඩ තියෙනවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ shipment එකක් මගේ කොහොමද ඔයාලා බඩු පෙට්ටියක් ලංකාවට යන්නේ කියලා. කියන්නේ කාගෝ සර්විස් එක පාවිච්චි කරලා කාගෝ සර්විස් මාර්ගයෙන් ඔයාලා බඩු පෙට්ටියක් ලංකාවට යවන්නේ කොහොමද කියලා. ඔයාලා මෙහෙම බඩු පෙට්ටියක් යවද්දී ඔයාලා මුලින්ම තීරණය කරන්න ඕනේ දේ තමයි ඔයාලට බඩු කොච්චර ප්‍රමාණයක් තියනවද කියන එක. මොකද ඒ බඩු ප්‍රමාණයට ගැලපෙන්න තමයි බොක්ස් එකක් ඔයාලා තීරණය කරන්න ඕනේ. මොකද මම එහෙම කිව්වේ ගොඩක් කාගෝ සර්විස් වලට මම කතා කරා. ඒ හැම කාගෝ සර්විස් එකම කිව්වේ එයාලා බඩු ටික කලෙක්ට් කරගන්න අපේ ගෙදරටම එනවා කියලා. එතකොට අපි තීරණය කරන්න ඕනේ එයාලට ගේන්න කියන්න මොන සයිස් එකේ බොක්ස් එකක්ද කියලා. මොකද ඊට වඩා පොඩි බොක්ස් එකක් ගේන්න කිව්වොත් අපිට අපේ තියෙන බඩු සේරම දාන්න බැරි වෙනවා. ඊට වඩා ලොකු බොක්ස් එකක් එයාලා ගෙනවොත් ඔයාලට ලොකු ගාණක් ගෙවන්න වෙනවා. මොකද සේරම බඩු දාලත් ගොඩක් ඉඩ ඉතුරුනොත් ඒක අපරාධයක්. ඒක නිසා ඔයාලා මුලින්ම තීරණය කරන්න ඕනේ ඔයාලා ගන්න මොන බොක්ස් එකද කියලා. මම උදාහරණ කිහිපයක් කියන්නම්. මම කාගෝ සර්විස් කීපයකට කතා කරා. එයාලගේ තියෙනවා පොඩිම බොක්ස් එකක ඉදිරිය ඒගොල්ලෝ කිව්වේ යමතු 14 බොක්ස් එක. ඒ කියන්නේ ඒ බොක්ස් එක සාමාන්‍ය සෙන්ටිමීටර් 60ක් දිගයි. සෙන්ටිමීටර් 45ක් උසයි. සෙන්ටිමීටර් 30ක් පළලයි. මේ වගේ බොක්ස් එකක් තමයි යමතු 14 බොක්ස් එක කියන්නේ. මේක ගොඩක් කාගෝ සර්විස් එකෙන් ඇහුවට පස්සේ එයාලා කිව්වේ yen 3000 yen 5000 අතර. ඒ කියන්නේ සමහර කාගෝ සර්විස් වලින් yen 3000 යවන කාගෝ සර්විස් තිබ්බා. සමහර ගණන් වැඩි කාගෝ සර්විස් එකක් බැලුවොත් yen 5000ක මුදලක් එයාලා මේ බොක්ස් එක යවීම සඳහා අපෙන් ගන්නවා. ඊට වඩා ලොකු බොක්ස් එකක් ඕන අයට ඊට පස්සේ තිබ්බ බොක්ස් එක තමයි මීටර් 1 බොක්ස් එක. මේක සාමාන්‍ය මීටරයක් දිගයි, මීටරයක් පළලයි, මීටරයක් උසයි. මේ බොක්ස් එක තමයි මම බඩු යවුවේ. මගේ අත්දැකීමත් මම ඔයාලට කියන්නම්. මට මේකට ගියා yen 35000ක්. මම දැන් මේ ට්‍රයිකෝ කියන කාගෝ සර්විස් එකෙන්. ඊට අමතරව මම තවත් කාගෝ සර්විස් කීපයකට කතා කරා. සමහර කාගෝ සර්විස් වලින් මන් තුනට කියන්නේ yen 30000ට බඩු පෙට්ටිය යවන කාගෝ සර්විස් තිබ්බා. ඊට අමතරව yen 40000ට යවන කාගෝ සර්විස් තිබ්බා. ඒ වුණාට ගොඩක් ප්‍රසිද්ධ හින්දා මම තෝරගත්තේ මේ yen 35000ටම ට්‍රයිකෝ කියන කාගෝ සර්විස් එක. මේ පෙට්ටියත් ඔයාලට පොඩි නම් මීටර 1.5ක තියෙනවා. මීටර 1.5ක සාමාන්‍යයෙන් yen 55000ක් සහ yen 60000 අතර ගාණක් යනවා. ඊට අමතරව මීටර ඉඩ වැඩි වුණ කෙනෙක්ට මීටර 2 බොක්ස් එක තියෙනවා. මීටර 3 බොක්ස් එක තියෙනවා. මීටර 2 බොක්ස් එක මට මතක විදිහට yen 65000ක් කියලා තමයි කිව්වේ. ඒතකොට මීටර 1 බොක්ස් එකට මට මෙහි yen 35000 කියන ලංකාවේ මුල්ලේ රුපියල් 70000ක මුදලක් වියදම් කරන්න වුණා. මම මගේ බඩු ටික තියලා මට හිතුණා මීටර 1 බොක්ස් එක ඇති වෙයි කියලා. ඒක හින්දා මම ට්‍රයිකෝ එකට කෝල් කළා. මම කිව්වා මේ බඩු ටික කලෙක්ට් කරගන්න එන්න කියලා. ඇවිල්ලා බඩු ටික දැම්මට පස්සේ හිතුවට වඩා මීටර 1 බොක්ස් එකට ගොඩක් බඩු දාන්න පුළුවන්. මගේ බඩු දාලත් සම්පූර්ණ බොක්ස් එක ෆිල් කරගන්න බැරි වුණා. 4න් 3ක් විතර වගේ තමයි මගේ බඩු ටික දාලත් බොක්ස් එකේ ඉඩ පිරුණේ.
එතකොට ඉතුරු ඉඩ ප්‍රමාණය දාන්න බඩුවක් තිබුණේ ගින්ද වහන් නිකන් ඒක හිස්ස යවන්න වුණා. එයාලා බඩු පෙට්ටිය කලෙක්ට් කරන්න අපි ඩේට් එකක් සහ වෙලාවක් කිව්වට පස්සේ එයාලා ඒ ටයිම් එකට එනවා. මට නම් කිව්ව වෙලාවට වඩා පැය 3ක් විතර පරක් වෙලා තමයි බඩු පෙට්ටිය එයාලා අරගෙන ආවේ. එයාලා බොක්ස් එක අරගෙන එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ බොට් ටික ඒ බොක්ස් එකට ගෙනල්ලා පුරවන්න. ඊට පස්සේ එයාලා අපිට ඩික්ලරේෂන් ලෙටර් එක දෙනවා. ඊට පස්සේ අපි ඒක ෆිල් කරන්න ඕනේ. ඒකේ අපේ සම්පූර්ණ විස්තරය සහ ලංකාවෙන් බඩු ටික ක්ලියර් කරගන්න එක්කෙනාගේ සම්පූර්ණ විස්තරය එයාලා ඒක ෆෝම් එකේ ෆිල් කරන්න ඕනේ. ඊට අමතරව බඩු පෙට්ටිය ඇතුළත් දේවල් මොනවද කියලා සම්පූර්ණ විස්තරයක් දාන්න තියෙනවා. ඊට අමතරව ඒ බඩු වල ක්වොන්ටිටි එක සහ ඒ වල වැලියු එකත් ඒකේ හරියාකාරව දාන්න ඕනේ. ඊට පස්සේ අපි ෆිල් කරලා එයාලට බාර දුන්නට පස්සේ බඩු ටික එයාලා කිව්වේ සාමාන්‍යයෙන් මාස එකමාරක් ඇතුළත ලංකාවට යනවා කියලා. මම පෙබරවාරි අන්තිම වගේ තමයි, කියන්නේ පෙබරවාරි 23 තමයි එයාලට බාර දුන්නේ, 25 තමයි ෂිප්මන්ට් එක තියනවා කියලා කිව්වේ. එතකොට මාස එකමාරක් විතර යද්දී ලංකාවට යනවා කිව්වෙන්න ඊට පස්සේ මම එයාලට කෝල් කරේ එයාලා කිව්වේ කෝල්යක් දෙනවා කියලා. බඩු ටික ලංකාවට ගියාට පස්සේ මම දාලා තියෙන නම්බර්ස් වලට කෝල් එකක් දෙනවා කියලා. හැබැයි 4 මාසේ මැද වගේ වෙද්දිත් 4 මාසේ මැද වගේ වෙද්දිත් කෝල් එකක් ආවේ නැති හින්දා මම කෝල් එකක් දීලා බැලුවා ඒගොල්ලන්ගේ ඔෆිස් එකට, හෙඩ් ඔෆිස් එකට. ඊට පස්සේ කිව්වම කිව්වා බඩු පෙට්ටිය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මාස 2ක් විතර කියලා. මොකද පෙබරවාරි 20 ගණන් දැම්මේ මම කෝල් එක දුන්නේ අප්‍රේල් 20 විතර. එතකොට මාස 2ක් ගිහිල්ලා එතකොට කෝල් කරාම කිව්වා බඩු පෙට්ටිය ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇවිල්ලා තියෙන්නේ අප්‍රේල් 30 පුළුවන් කිව්වා අපිට ක්ලියර් කරගන්න. ඊට පස්සේ අපේ තාත්තට තමයි ක්ලියර් කරගන්න යන්න කියලා කිව්වේ. මට අප්‍රේල් 30 යන්න හම්බුනේ නැහැ. හැබැයි මේ මම කෝල් එක දුන්නේලා ඒගොල්ලෝ මට කිව්වා රුපියල් 18500ක් යනවා හැඩ්ලින් වලට ක්ලියරන්ස් වලට. ඒකින්ද ඒ බුදල ලෑස්ති කරගන්න කියලා. ඊට පස්සේ මට අප්‍රේල් 30 යන්න ඕනේ නැහැ. මට තාත්තට යන්න පුළුවන් උනේ මැයි 6 වෙනිදාට. මැයි වල 6 වෙනිදාට ගියාට පස්සේ හැඩ්ලින් වලට අර 18500 20000 ගානකට වැඩිලා තිබුණා. මම හිතන්නේ අර දවස් ගානට ටැක්ස් එකක් වගේ ගානක් ඇඩ් වෙනවා ඒ දවසට අපි ක්ලියර් කරගත්තේ නැත්නම්. ඒකින්ද ඔයාලත් බඩු පෙට්ටියක් යවුවට පස්සේ ඒ බඩු පෙට්ටිය ගිහලා පුළුවන් ඉක්මනට ක්ලියර් කරගන්න එක ඔයාලට හොඳයි. එහෙම නැති වුණොත් හැඩ්ලින් වලට යහලා වැඩි ගානක් charge කරන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මැයි 6 වෙනිදා අපි තාත්තා ගියා බඩු පෙට්ටිය ක්ලියර් කරගන්න. ක්ලියර් කරගන්න ගියාට පස්සේ කස්ටම් එකේ ඔෆිස් කෙනෙක් ඇවිල්ලා අපේ බඩු පෙට්ටිය චෙක් කරලා ඊට පස්සේ ඒකට යාලා ටැක්ස් එකක් දෙනවා. ඔයාලා බඩු පෙට්ටියක් දාද්දි හොඳට මතක තියාගන්න ඕනේ ලංකාවට යවන්න බඩු පුළුවන් බඩු බැරි බඩු මොනවාද කියලා. මොකද ලංකාවට පරණ බැටරි පරණ හයිබ්‍රිඩ් බැටරි යවන්න බෑ. ඊට අමතරව බැටරි යවන්න බෑ. ඊට අමතරව ඔය පුපුරන දේවල්, ලයිටර්ස් අනම්මනම් ඒ වගේ දේවල්, ෆෝන්, ලැප්ටොප් වගේ දේවල් යවන්න බෑ මේ බොක්ස් එක ඇතුලේ. ඊට අමතරව ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාලා යවන බඩු පෙට්ටියේ තියෙන බඩු වලට කොච්චර වගේ ටැක්ස් එකක් ලංකාවෙන් ගහනවද කියන එක ඔයාලා හොයලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලගේ බඩු පෙට්ටිය ක්ලියර් කරගන්න ගියාට පස්සේ කස්ටමර් එකෙන් ඔයාලට ලොකු ටැක්ස් එකක් ගහන්න ඉඩ තියෙනවා. මාත් හරියට දන්නේ නැතුව සමහර බඩු වලට ලොකු ටැක්ස් එකක් වැදුනා. එතකොට ඒ වගේ වුණාම ඔයාලා අපහසුතාවයට ලක් වෙන්න ඕනේ. මොකද සමහර අය බඩු පෙට්ටියක ඉදිරියට අවශ්‍ය බඩු අම්මලා තාත්තට යවන බඩු තියෙනවා. එතකොට ඒ වගේ දේවල් වලට ලොකු ටැක්ස් එකක් වදින්න නැති වුණාට සමහර අය බිස්නස් කරන්න බලාගෙන බඩු පෙට්ටිය යවන අය ඉන්නවා. එතකොට එයාලට ලොකු ටැක්ස් එකක් වදින්න පුළුවන්. ඒක නිසා හොඳට හොයලා බලලා බඩු පෙට්ටියක් දාද්දි බලන්න. එහෙම නැතුනොත් ලොකු ටැක්ස් එකක් අන්තිමට වැදිලා ඔයාලට ඒක සෑහෙන මුදලක් යට කරන්න. මොකද ෂිප්මන්ට් එකට වෙනම රුපියල් 70000කට කිට්ටු වෙන්න යනවා. ඊට පස්සේ
හැඩ්ලිං වලට 20000ක් විතර යනවා. එතකොට එතනම 90000ක් විතර යනවා. ඊට අමතරව ටැක්ස් එකක් ලංකාවෙන් ටැක්ස් එකක් අදිනවා ඔයාලගේ බඩු වලට. එතකොට ඒවා එකතු වුණාට පස්සේ ලොකු වියදමක් එතනත් යනවා. ඊට අමතරව කාගෝ සර්විස් වලින් තියෙනවා ඩෝර් ටු ඩෝර් කාගෝ සර්විස් තියෙනවා. එතකොට එයාලා බඩු පෙට්ටිය ගෙදරටම ඩිලිවර් කරනවා. එහෙම ඒවත් තියෙනවා. එතකොට ඒවා සම්පූර්ණ මුදල කලින් ගෙවන්න ඕනේ. ඊට අමතරව තව එක මල්ලි කෙනෙක් මගෙන් අහලා තිබ්බා අයියේ මේ බයික් එකක් දාගන්න පුළුවන් නේද කියලා. බයික් දාන්න පුළුවන්. මම ඇහුවා එක 350cc වලට අඩු බයික් එකක් ඔයාලට ලංකාවට දාන්න පුළුවන්. හැබැයි මේක නිෂ්පාදිත ඩේට් එකේ ඉඳන් ඔයාලා අවුරුදු 3ක් ඇතුළත. ඒ කියන්නේ මැනුෆැක්චරින් ඩේට් එකේ ඉඳන් අවුරුදු 3ක්. දැන් 2020යි 2023 මැයි හදපු මැයි වලින් පස්සේ හදපු බයික් විතරයි දාන්න පුළුවන්. අවුරුදු 3ක් ඇතුළත බයික් විතරයි දාන්න පුළුවන්. හැබැයි මෙහෙම බයික් එකක් දානවා නම් එයාලා කිව්වේ අනිවාර්යෙන් බයික් එකෙන් මෙහෙන් දාලා අපි ලංකාවට යන්න ඕනේ කියලා. එහෙම වුණොත් තමයි අපිට ඒක ක්ලියර් කරගන්න පුළුවන් කියලා කිව්වේ. ඒක නිසා බයික් එකක් දාන්න අයිඩියක් තියෙනවා නම් කාගෝ එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න නම් හොඳයි. මීට අමතරව ඔයාලට ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙම නැත්නම් මගේ FB page එකට මැසේජ් එකක් දාන්න. මම පුළුවන් වෙලාවට ඔයාලට ඒවට රිප්ලයි කරන්න. එහෙනම් එළවෙන තවත් මේ වගේ වීඩියෝ හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. අද මම